සතියේ ලව් කැඩෙන්න කියපු නිසා මට මං ලව් කඩන්න මොකුත් කිව්වේ නෑ. හරි කියපු නිසා ගිය සතියේ පටන් ගත්ත යාළුවාගේ ලව් එක අද කැඩිලා. ගම්මා නියමයි. හරි මට එන ගති. මෙහෙමයි. නේද දැන් ඔය ලව් එක කැඩිච්ච එක ගැන දැන් නිකන් හිතපල්ලා මං කියපු එක බොරුවක්ද? දැන් ඔය මම කියපු එක අහගෙන ලව් හරි මොකක් හරි ඒ සම්බන්ධතාවය ඉලව් වෙලා නම් ඉතින් මං කොච්චර හොඳද ඕක තව දුර යන්න කලින් දැම්ම අයින් වෙච්ච එක? ඈ මම එකක් උඹලට කියන්න. උඹලගේ වයස අපි පව් කරගෙන ඉල මං හරි කැමති උඹලගේ වයසට එන්න දිනනවා නම් බෑනේ. අපි දැන් වයසයි. නමුත් ඔය වයසේදී හරිද? හොඳට මතක තියාගනින්න මේ පාරේ යද්දී එදිනදා අරෙහෙමේ හැමතැනම දකින්න දර්ශන ඕන තරම් තියෙන. ඒවා තියෙන්නේ බලන්න. ඒවා බලන්න. දකින්න. ඔය දෙපාර්ශවයට මේ කියන්නේ දැන් උඹලට ඔය කෙල්ලෝ ටිකට හරිද? යාළුවෝ එක්ක එකට එකතු වෙලා ඉන්න තියෙන හොඳම කාලේ මේ. ස්පෙෂලි කාන්තා පාර්ශවයට ඉස්කෝලෙන් පස්සේ එහෙම යාළුවෝ ගොඩක් හොඳට සෙට් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අම්මලාගේ තාත්තලාගෙන් අක්කලාගෙන් එහෙම අහලා බලන්න. කාන්තා පාර්ශවයට හරිද? එහෙම ලේසියෙන් හොඳ යාළුවෝ සෙට් වෙන්නෙත් නැහැ. ඒතර මේ කාලේ යාළුවොත් එක්ක ඉන්න එක හොඳයි. තව එක දෙයක්. මම මුන්ට කියලා නැතේද මේ පැත්තේ. උඹලා කවදාරි දවසක හරිද මම අපේ කෙල්ලෝ දෙන්නටම කියන එක. හරි කොල්ලෙක් එක්ක යාළු වුණොත් හරිද ඉස්සෙල්ලාම කියන්න ඕන කාටද? තාත්තට. ඔව් බය නැතුව ගිහිල්ලා තාත්තට කියන්න. මේ කෙල්ලන්ට කියන්නේ කෙල්ලෙක් විජයෙන් ඔය කොල්ලෝ එක්ක යාළු වෙන එක සාමාන්‍යනේ. එහෙම බැරි වෙලා එහෙම මොකක් හරි සම්බන්ධයක් ඇති වෙන්න ඕ එහෙම ඇති වෙන්න යනවා නම් තාත්තට ගිහිල්ලා කියන්න තාත්තේ මෙහෙම එකක් තියෙනවා මොකද කියන්නේ. ඒතර අපේ රටේ තාත්තලා මම දන්නවා. හරිද? ළමයි එක්ක හදාගෙන තියෙන පරතරයත් එක්ක හෝ හැදිලා තියෙන පරතරයත් එක්ක තාත්තට මලපයින් ඉඩ තියෙනවා. යකෝ මේකි මං කවුරු කියලා හිතාගෙනද මේවා කියන්නේ ඉන්නේ කියලා කනහරා එකක් දෙයි. හැබැයි ඒ දීලා තප්පර ගානක් යනකොට ඌට මතක් වෙනවා. මොකද මතක් වෙන්නේ? මං තමයි තාත්තා කියලා. මං තමයි තාත්තා කියලා මතක් වෙනවා එසැනින්. ඊට පස්සේ තමයි ඌට තේරෙන්නේ යකෝ මේ කෙල්ල කොච්චර හොඳ දෙයක්ද කරේ. තමන්ගේ ඉදිරි ජීවිතයේ යම්කිසි ගනුදෙනුවක් පිළිබඳව තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා මාත් එක්ක කතා කරන්නයි මේ ආවේ. ඒතර මම ඒකට එගෙන් සරහට බොල්ලක් දාලා එහෙම කොහොමද මට ඕවා කියන්නේ වගේ එකකින් ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ළමයාට තේරෙන්නේ නැති කමට මගෙන් උපදේශයක් ගන්න මේක ඇහුවේ. තාත්තා කෙනෙක්ට ඒක හිතෙනවා අම්මලාට හිතෙන්නේ නැති උනාට. අම්මට ඕක කිව්වට පස්සේ අම්මා කල්පනා කරන්නේ ඕක නෙමෙයිනේ. අම්මා කියන්නේ ඊට පස්සේ මෙතන නායින් උඹලව හදන්න අපි විඳපු දුක. නේද? දැන් ඔයාලගේ අම්මලා ඒ කාලේ ඉස්කෝලේ ගිහිල්ලා තියෙන විදිහට නේ ඔයාගොල්ලන්ගේ අම්මලා ඒ කාලේ ඉස්කෝලේ ගිහිල්ලා තියෙන විදිහට මාර ඇඩ්වෙන්චර් සීරීස් එකක් නේක නේ අර ගඟවල් වලින් පීනලා අයිස් කඳු වලින් ගිහිල්ලා ඕම රටේ නැතිව කරලා ගිහිල්ලා තියෙන. හිතා ගන්න බෑ. ඒකත් වැඩේ කියන්නේ එකම ගවම දවස් 5ක් ඇඳලා තියෙනව නැද්ද? ඔය කැඳුමක් ඉන්න බෑ ගඳ ගන්නවනේ බං. පට්ට බොරුවෝ ඔක්කොම. මෙහෙමයි. ඒගොල්ලන්ට හිතෙන හැටි. ගණන් ගන්න එපා. අම්මලා සාමාන්‍යයෙන් එතකොට ඒගොල්ලෝ කියන්නේ ඔයාලා නොහිටියනම් ඒගොල්ලෝ හිටපු තැන ගැන ඒගොල්ලෝ කියනවනේ. සාමාන්‍යයෙන් කියනව නේද? උඹලා නොහිටියනම් අද මම මෙතන නෑ. ඒ හැටි. ඒ කියන්නේ ලංකාවේ කාන්තාවෝ ගත්තාම විශේෂයෙන් අම්මලා ලංකාව විතරක් නෙමෙයි ආසියාතික අම්මලා කවුරුත් ওই જાතිය තමයි. ඒතර ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කිරීම ටිකක් අමාරුයි.
නිසා හොඳම වැඩේ තාත්තා එක්ක ගනුදෙනු කරන්න. තාත්තට හුඟක් දේවල් තේරෙනවා. ඔයාලගේ ගෙවල් වල ස්පෙෂලි මේ ලංකාවේ තාත්තට මහා අසාධාරණයක් සිද්ධ වෙනවා මාත් තාත්තා කෙනෙක් විදියට දන්නවා ඒක. හරිද? මොකද්ද ඌව බිල් එක් කරනවා. දැන් උඹලා කොහේ හරි මේ කොල්ලෝ කෙල්ලෝ දෙපාර්ශ්වයේ මේ හිතපල්ලකෝ යාළුවෙක්ගේ ගෙදර යන්න ඕන කියලා. ඩිරෙක්ට්ලි ගිහලා තාත්තගෙන් අහනවද? නෑ. අන්න කරන ගොංකම. ඊළඟ සැරේ ඕනම දෙයකට තාත්තගෙන් අහන්න. ගිහලා අම්මගෙන් අහනවා. අම්මා කියනවා මට ඕකට උත්තරයක් දෙන්න බෑ. මං තාත්තගෙන් අහලා උත්තරයක් දෙන්න. පට්ටපල් බොරු. එයා ඒ මොහොතේම තීරණය කරනවා යනවද නැද්ද කියලා. ඊට පස්සේ තාත්තා වල්ලගෙන කියනවා මේ අරකි ඇවිල්ලා අහයි නැත්නම් අරු ඇවිල්ලා අහයි බෑ කියනවා තමුසේ. ඒක තමයි වෙන්නේ. එතන අම්මා ඔය ගහන දේශපාලන ක්‍රීඩාව උඹලට තේරෙන්නේ නැහැ. ළමයි ඉදිරියේ අම්මා හොඳ වෙලා තාත්තව නරක කරනවා. මේකට අහු වෙන්න එපා. මේකට අහු වෙන්න එපා. එසා ඕනම ගනුදෙනුවක් තාත්තත් එක්ක බේරගන්න ඒක ඊටාම විශිෂ්ටයි. බය නැතුව ගිහිල්ලා තාත්තා එක්ක කතා කරන්න. ඕන පොඩ්ඩක් බැනුම් අහන්න වෙච්චරයි. තාත්තලෝ හිතේ තියන් ඉන්නේ නැහැ. නැතයි ඉතින් අම්මලා එක්ක ඔවා කිව්වට පස්සේ මොකද වෙන්නේ? අම්මා ඊට පස්සේ මේක ගානට ගන්නවා. තාත්තට කියනවා. ඉතින් තාත්තට කියලා ඉන්නකෝ ඉවරයි. ප්‍රශ්නේ කරයි. මොකද ඔය උසස් පෙළ කරන කාල සීමාව ඇතුලේ ඔයාලගේ ගෙදර හරියට හදාගත්තොත් හරි ලීසින් වැඩ කරන්න පුළුවන්. අම්මා තාත්තා එක්ක බොහොම හිතවත්ව යාළුවෝ වගේ හැසිරෙන්න. ඒක හදාගන්න දැන්වත් ගිහිල්ලා. ඒ කියන්නේ අම්මා තාත්තා එක්ක යාළුවෝ වගේ කතා කරලා ඉන්න. ඒගොල්ලෝ කතා කරන්න පෙළමෙන එකක් නැහැ. නමුත් ඔයාලා කතා කරන්න ගන්න. මෙහෙම වුණා, අර එහෙම වුණා, මෙහෙම වුණා කියනකොට ඉතින් ඒගොල්ලොත් මේක අහගෙන ඉන්නවා. ඒක වැදගත් වෙයි. හරි. දැන් අනිත් අතට අහන්නකෝ. දැන් මේ මා විශේෂයෙන් කියන්නේ මේ අපේ කොල්ලන්ට. හරිද? උඹලගේ වයස මාත් පහු කරලා ඇවිල්ලා තියෙනවනේ. එතකොට උඹලට තියෙන අනේක විද ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න කතා කරන්න කවුරුවත් ඉන්නවද? නෑ. ඔයගොල්ලන්ට එන විවිධ ප්‍රශ්න තියෙනවා. විවිධ ආකාරයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පැත්තෙන් පුද්ගලික විවිධ ප්‍රශ්න තියෙනවා. මේ පුද්ගලික ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නෑ. ඊළඟට කතා කරන්නේ මොකා එක්කද? අර එහා පැත්තින් එකා එක්ක. ඌ දන්න ලබ්බකුත් නෑ. ඊළඟට ඉතින් ඕවා එන විකාර වෙන එක වෙන්නේ. දැන් සරලව ගමුකෝ. ලංකාවේ ගෑනු ළමේ කවුරුදු 13 14 12 11 වෙනකොට වැඩි වියට එනවා. පත් වෙනවා. හරි. ඒක අම්මලා තාත්තලා ඔක්කොම දන්නවා. දැනගෙන ඒක පොඩි යම් කිසි දැනුවත් කිරීමක් කරලා ඔක්කොම දේවල් කරනවා. උඹලගේ පැත්තෙන් කියපල්ලා. ඕක දන්නේ උඹයි දෙයියන් වහන්සේ විතරයි. වෙන මොකෙක්වත් දන්නේ නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඒවට උත්තර නැහැ. දැන් ඔය කාලෙක ඉඳන් ඔයාලට මතක ඇති පළවෙනි දවසේ මාත් එක්ක ආවර මගේ සගයා තත් එක්ක ආව මතකයිද? අමතක දන්නේ නැහැ. මීට අවුරුදු 3ක 4ක වෙලේ ඉඳන් අපි කතා වෙනවා පොඩි ෂෝට් ෆිල්ම් එකක් කරන්න. මොකද්ද? කොල්ලෝ එක්ක අද අරගෙන ඌ බස් එකේ යනවා. මේකට මේ අපිට නළුවෙක් දෙන්නෙක් හොයා ගන්න ඕන. පොඩි කොල්ලෙක් යනවා බස් එකේ. ගිහලා කතාව තේරෙනවනේ. ඊට පස්සේ මූ ඇවිල්ලා විස්තරේ තාත්තට කියනවා. තාත්තටක් ගාලා මූ කාමරයක් ඇතුළට දාලා දොර වහලා මල්ලිට කතා කරනවා. ඔය කියන්නේ තාත්තගේ මල්ලිට. මල්ලි මාර වැඩේ මේ කොල්ලගෙට වෙලා. හරි. right. ඊට පස්සේ මොකද කරන්නේ? තාත්තා අර වටේ ඉන්න සීයලා ඔක්කොම ඇවිල්ලා අරුවට උපදෙස් දෙනවා.
තමුසේම දැන් ආයේ අර වැඩි හිටි ගෑනු ඉන්න තැන් වලට යන්නේ නැහැ. එයා ගෙදර ඇන්ටි අත වෙනුවට අත වනන්න බෑ. මෙච්චර දවසක් සිංහල වලට ගෙදර ආපු අර සිංහල ටීචර් වයින් කළා ඔයාට කැම්පස් අයියා කෙනෙක්ව ගෙනල්ලා දෙනවා. හරි. එහෙම කළා ඊට පස්සේ අන්තිමට මූව නාවල කරලා ගේන උත්සවයක් තියන්න ඕන. මං කියන්නේ ඔය වගේ ෂෝට් ෆිල්ම් එකක් ගහන්න ඕන. එතකොට තමයි මිනිසුන්ට පොඩ්ඩක් හරි ඇත්සැරෙන්නේ මේ ලංකාව වගේ රටවල් වල හරි පිරිමින්ට තියෙන ස්පෙෂලි පිරිමි ළමයෙක්ට තියෙන අවුල. ඔය අවුල් එක්කනේ බං උඹලා හැදෙන්නේ. ඒ අතරමැද කාලයේ සිදුවන සමහර අවුල් තියෙනවා. ඒවා ආයෙ රිවර්ස් කරන්න බැරි. ඒ නිසා ළමයිව දැනුවත් කරන්න ඕන. දැන් ඔය අලුතෙන් මොනවා හරි මේ යම්කිසි අධ්‍යාපනයක් දෙන්න හදනවානේ. ඒ වගේ ඉතින් හොඳ නරක විවිධ දේවල් ඇති මම දන්නේ නැහැ ගැන. නමුත් ඒක දෙන්න ඕන. ළමයින්ට යම්කිසි අවබෝධයක් දෙන්න ඕන. ඔය කොච්චර මොනවා කිව්වත් ඔය කියන අවබෝධයක් ළමයින්ට නැහැ. ලංකාවේ උන් අවබෝධය කියලා දන්නේ එක දෙයයි. ඒක මොකද්ද කියලා කියන්න ඕනේ නැහනේ. නේද? ඒ වගේ අවබෝධයක් නෙමෙයි ඉන්නේ. කවුරුත් නැති වෙලාවට ඔය බලන ඒ වගේ කිසිදු අවබෝධයක් එන්නේ නැහැ. ඊට වඩා විද්‍යාත්මක විදියට ළමයිව දැනුවත් කරන්න. හරි. ඇයි මට උදව් කරන්න වායු